ඕගොල්ලන් අම්මා තාත්තා කරන වෙහෙසට ඕගොල්ලෝ පළවෙනි පාර 20ක් ෆේල් වෙනවා එහෙම කියන්නේ කෙලින්ම හෙන ගහනවා. පොඩි කාලේ නම් මම දැකලා තිබ්බා මේ මහප්පගේ දුවලා දෙන්න මේ විදුසර පත්‍රය ගන්නවා. ඒකේ තියෙනවා මේ කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි ප්‍රසන්න පද විදාන කියලා ගුඩ් මොනින් එක සෑහෙන වතාවක් ඇහෙන්නද නේද? ඒක තමයි මේ පාඨමාලාවේ මම දැකපු රහස. තියරි සමහර ළමයින්ට මග ඇරිලා තියෙනවා. ඒ මග ඇරිච්ච තියරි ටික ඒ ළමයින්ට අහු වෙනවා. පළවෙනි කාරණේ ඔයගොල්ලෝ විශ්වාස කරනවාද අධ්‍යාපනයේ කොච්චර විෂමතාවයක් තියෙනවද කියලා. චල සටනක් දෙන්නේ. ඔයගොල්ලෝ මෙහි අත්විඳිනවා අසීමිත පහසුකම් ප්‍රමාණය. නමුත් මේ පහසුකම් ප්‍රමාණය වෙනුවෙන් ඔකට්ටේ කොච්චර සාධාරණයක් කරනවද කියලා හිතා බලන්න. හිතන්න විෂය ඉගෙන ගන්න කන්තලේ ඉඳන් එනවා කියන එක, අම්පාරේ ඉඳන් එනවා කියන එක. ඒ ළමයි කොච්චර කැපකිරීමක් කරනවද? එතකොට ඕගොල්ලන් අම්මා තාත්තා කරන වෙහෙසට ඕගොල්ලෝ පළවෙනි පාර 20ක් ෆේල් වෙනවා එහෙම කියන්නේ කෙලින්ම හෙන ගහනවා. ඔකට්ටේ මහන්සි වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ දෙමව්පියන්ට වටිනාකමක් දෙන්න ඕනේ. මෙහෙම ග්ලෝරි හරි අඩුයි. එහෙම හම්බෙලා තියෙද්දි ඔයගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්න නැහැ කියන අර මැණික් ගලේ පය හැපුණාට කනා හිඳ ගනීද වගේ ප්‍රශ්නය. ඔබට විෂය මෙතනදී අහුවුනේ නැත්තම් මං හිතන්නේ අහුවෙන්න ඕනේ තැනක් ආයේ අහුවේ කියලා. එහෙනම් ඉගෙන ගන්න.